දල දෙක ළඟ සමාව ගත්තා. දල දෙක ළඟ සමාව ගත්ත ඒ සමාව ගැනීම කියන මහා කුසලයට ඒ ශාස්ත්‍රුන් වහන්සේගේම ධර්මය අහලා ඒ භික්ෂුණී අරහත්ත්වයට පත් වුණා. පුදුම රාගතයි. මේ සමාව ගන්නවා කියන එක ලීසි දෙයක් නෙවෙයි. මේ සමාව ගන්නවා කියන එක ගෙදරින් පුංචි දරුවන්ට උගන්වන්න තියෙන දෙයක්. චූටි අයියලා නංගිලා චූටි පැට්ටු ළමයි නිතර කල් මේ ගෙදර රණ්ඩු වෙනවා. රණ්ඩු වුණාම එකපාරම දඬුවම එකම විසඳුම බවට පත් කරගන්න එපා. කියන්න හරි දුව පුතායින් හරි. මොකක්ද දැන් උනේ? ඊට මෙයා මෙහෙම කළා කියලා කියනවා. කියලා ඒකට අපිට තේරෙනවනේ කාගේ අතින්ද වැරද්දුනේ කියලා. පුතේ වැරද්දුනේ ඔයාගේ අතින් ඔයාගේ පිළිගන්න. ඊට පස්සේ ඔයාගේ නංගිට වරදක් වුණානේ. දැන් සමාව ගන්න. නංගි මට සමාව වෙන්න මං ආයේ මේ වැරද්ද කරන්නේ නැහැ කියලා. නංගිට කියනවා අයියාගෙන් මම සමාව ගන්න. ඊට පස්සේ නංගිට කියනවා සමාව දෙන්න ඔයා. ගෙදරදීන් පුරුදු කරන්න ළමයිට සමාව ගන්නවා කියන එක. ඉස්කෝලේදීන් තවත් දෙන්නෙක්ගෙන් වැරද්දක් වුණ ගමන් ඔක්කොම වේවැල හරන් දිගට අරහට මේ තලන්න නැතුව ඉස්සලා වැරද්ද කාගේද කියලා හොයලා ඔයාගෙන් මෙයාට වැරද්ද වෙලා තියෙන්නේ. ඉස්සලා සමාව ගන්න. ඔයා මෙයාට සමාව දෙන්න. ඊට පස්සේ දඬුවම දෙන්න. ඒතර ළමයින්ට දඬුවමට කලින් සමාව ගන්නවා කියන එකක් හිතට එනවා. ඒක පුරුදු කරන්න මේ බණ අහන්නේ ගුරුවරයෙක් නම් මේ බණ අහන්නේ අම්මා තාත්තා කෙනෙක් නම් මේ සමාජයේ වගකීමක් තියෙන කෙනෙක් නම් මේ කියන දහම අහන්න මේ උතුම් සත්පුරුෂ බීජේ සමාජයේ වපුරන්න. ඒ තමයි වරදට සමාව ගැනීම සහ වරදට සමාව දීම. දෙවෙනි තැනට ගන්න දඬුවම හෝ අනිත් විකල්ප. ඒකට ඒ ළමයි තුරම තමාගේ වැරද්ද පිළිගැනීම තියෙනවා. සමාව ගැනීම තියෙනවා. අනිත් අයගේ වැරද්දට සමාව දීම තියෙනවා. අර පඬිතයාගේ ගතිගුණ තුන පුහුණු වෙනවා. දෙව්ලොව යන ගුණ ගෙදරදිත් පෙර පාසලේදීත් උසස් අධ්‍යාපනයේදීත් පුරුදු කරන්න පුළුවන්. ඕවා පුරුදු කළේ නැත්නම් යම් දවසක කසාද බැන්දොත් එහෙම ස්වාමියාගේ වැරද්දට බිරිඳ සමාව දෙන්නේ නැහැ. බිරිඳගේ වැරද්දට ස්වාමියා සමාව දෙන්නේ නැහැ. පුංචි වචනේ හිතේ තියාගෙන පැසව ඉන්නවා. සමාව නැහැ යාළගේ ජීවිතේ. ඇයි පුරුදු වෙලා නැහැ? කවදා අහපු දේවල්ද කවුරු කියපු ඒවාද? ඒ නිසා වැරද්දක් වුණාම දඬුවමම හිතට එනවා. සාධාරණ අසාධාරණ බවම හිතට එනවා. සමාව කියන එක ඉන්නේ. ඒ නිසා පාසලේ ඉඳලා පවා පුරුදු කරන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේට ගරහපු කෝකාලික භික්ෂුවට බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව සමාව ගත්තේ නැහැ. ඊට පස්සේ තුදු කියන බ්‍රහ්මිය ආකාශේ පහළ වෙලා කෝකාලිට කිව්වා කෝකාලික මං උඹගේ කලින් ගුරුවරයා. ඒ තුදු බ්‍රහ්මයා කෝකාලික මහාන කරපු මේ ගුරු ස්වාමීන් වහන්සේ දැන් බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා ඉන්නේ. කිව්වා කෝකාලික සමාව ගන්න සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන්ගේ. කිව්වා මේ ඔබ වහන්සේ බ්‍රහ්ම ලෝකෙ කියන බ්‍රහ්ම ලෝකෙ ඉන්න මෙහෙට එන්නේ නැතුව කිව්වා. සමාව ගත්තේ නැහැ. එහෙම ඇඟේ ගෙඩි දාලා පුපුරලා මේ පදුම කියන නිරේ ඉපදුනා. සමාව ගත්තනම් උපදින්නේ. මහා කස්සප මුනිදුට වැරදි වෙලා සමාව ගත්තා හිටියා. මේ සමාව ගත්ත එකෙන් එයාලගේ යම් කර්මයක් තිබ්බනම් ඒක එහෙම තුනී වෙලා ගියා. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ මේ මුළු බුද්ධ ශාසනයම තියෙනවා. ආපත්‍ති දේශනා කිරීම. ඊළඟට ආපත්‍ති වලට තියෙන ප්‍රතිකර්ම. ඒවා තියෙන සමාව ගැනීමලත් එක්ක. තමන්ගේ වැරද්ද අනිත් අයට කියනවා සමාව ගන්නවා. ආයෙ කරන්නේ නැහැ කියලා ප්‍රතිඥා දෙනවා. එතකොට අනිත් භික්ෂුන් වහන්සේ ඒකට සමාව දෙනවා. උපදෙස් දෙනවා ආයෙ කරන්න එපා කියලා. මේ විදිහට තමයි ආපත්‍ති දේශනා කිරීම ආපත්‍ති පිළිගැනීම ආදී තියෙන්නේ.